80 පමණයි. ඔබ ඔහුවෙනුවෙන් නෞකාව දත හැරීමට සූදානම් වුණා. පැවසුවා නම් ඉටු කළ යුතුයි. මෑණියන්ගෙන් උගත්තේ. ඉතින් යමාරින්ද ඔබ අර සෙබළ සමග සටන් වැදුනේ? ඉන් මේ නම් ස්පෂ්ට වුණා. ඔබ නම් දීවරයෙකුගේ පුත්‍රයෙක් නොවේයි. යම් අයුරින්ද ඔබ මට සහය දුන්නේ එයින් මටත් ස්පෂ්ට වුණා. ඔබ භික්ෂුණියක් නොවනවද? හොඳයි. ගණිතන සමයනේ. තක්ෂිලාවට ප්‍රවිෂ්ට වී මා මගේ අරමුණ සාක්ෂාත් කරගත යුතුයි. මා දන්නවා තනිවේ මාහට බොහෝ අසීරු වේවි. නමුත් කිසිදු අසීරු බවක් ඊතරම් දැඩි නොවේවි මගේ අධිෂ්ඨානීය ඛණ්ඩනය කිරීමට තරම්. නෞකාවේ වේගය වැඩි කළ යුතුයි. එවිට මට ඉක්මනින් තක්ෂිලාවට පිවිසිය හැකියි. කාලගුණයේ යහපත් නොමැති. එවැනි විට මද වේගයේ රැඳවීමයි උචිත වන්නේ. අසන්න මා තක්ෂිලාවට ශාන්තිය සංදේශය ලබා දෙනු පිණිස යන්නේ. එවිට එහි සිටින මිනිසුන්ගේ වැසියන්ගේ ප්‍රාණය රැකදිය හැකියි. එබඳු ශුභ අභිප්‍රායක යාත්‍රාවකට කිසිදු විපතක් සිදු නොවේවි. ඔබ නිර්භයව හිඳින්න. දුර්භාග්‍යයකිනුයි එතරුය ස්වාමීනි. මේ පිරිස 100කට ආසන්නයි. සමගයේ සුරක්ෂාවට මා වගකිව්වේ. මා ඔබට අධික ධනයක් දෙනවා. එවිට ඔබට දිව්‍ය පුරාවට පරිශ්‍රම කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේවි. ඔබට විකස තක්ෂිලාවට ප්‍රවිෂ්ට වීමට අවශ්‍යයි. මා වේගය වැඩි කරවන්නම්. කෙතරම් විගසද ඔබ තක්ෂිලාවට පිවිසෙනුවේ එතරම් විගස මට මගේ ස්වර්ණ මුද්‍රා හිමි වේවි. උන්වහන්සේ තක්ෂිලාවට ප්‍රවිෂ්ට වීමට මෙතරම් නොවේසිලියයිද? එසේම උන්වහන්සේ සතු තරම් ස්වර්ණ මුද්‍රා කොහින්ද? එහි ලෝභයෙන් නෞකා අධ්‍යක්ෂයේ සියලු වදන් පිළිගන්නවා. වේගය තව වැඩි කරනවා. ඔබට පෙනෙනවනේ නෞකායානයේ වේග වැඩිවීම මෝසම් සුලකට අනුකූල නොවන වගේ. ඔබ ඉතින් ඔබේ කුලියවත් ගෙව්වේ නැහනේ. ඒ නිසා මේ මුලාවේ හින්දිනු එපා. මේ නෞකාවේ ඔබයි ස්වාමියා. අප ඔබගේ දාසෙයි. වටහා ගන්නේ නැහැ ඔබ. ඔබට මෙතෙක් ආයු යම් තරම්ද ඊට බොහෝ අධික වර්ෂ මා මේ සමුද්‍රයේ ගෙව්වා. එපා උගන්වනු මා කුමක් කළ යුතුද නොකළ යුතුද කියා. යනු පිටවනු. වේගය වැඩි කරනු. යුනානීන් මීර්කුරාසන්ට සහය දක්වනු යයිද? ඒතේ එසේනම් කිමේ විට රාජමාතා හෙලෙනා වුණුත් මේ තත්ත්වය ගැන දැනුවත්ද? කවුරුහෝ හිඳිනවා අතරමැද මට වටහාගත නොහැකි වන මීර් කුරාසන නම් මාට වැටේ යනවා. ඔහු සියාමක්ට සිංහාසනය දීමට තැත් කරනුයේ. නමුත් රාජමාතා හෙලෙනාවන් සුශීම සහ මහරාණී චාරුමිත්‍රා සමග දුටු විට එයත් ආචාර්ය චානක්‍යගේ මරණයට පශ්චිමව. ඇය තුටින් සිටියේ. කිම රාජමාතා හෙලෙනා වනුත් පියාණන්ගේ යෝජනාව ගැන නොදැනුවත්ද? ආචාර්යනී අද ඔබ මෙහි සිටී නම් මහට දිශාව දක්වනවා නියතව. කවුරුද අභ්‍යන්තර සතුරා? ඔහු පිළිබඳව ඔබ මට පවසා සිටියා. නුඹ කුමක්ද ඔය අතෙහි පැලඳ සිටිනුවේ? ඔබට නෑ වටේනුවේ. දැන්නම් මගේ කුතුහලය තවත් අධික වූවා. ඒත් කුමක්ද මෙහි ඇත්තේ? එක් දීවර පුත්‍රයෙකුට වටහා ගැනීමට හැකි? ඒත් මට නොහැකි. මගේ අත මුදාලන්න. නුඹ නිසාවෙන් මට කෙතරම් හානි වෙයිදයි දන්නේහිද නුඹ? අර යුවතිය නැහැ මට මනාපය දෙන්නේ. මගේ කාර්යයන් වලට නුඹ බාධාවක්. අද මන් නුඹ මගේ මාර්ගයෙන් ඉවතලායි නවතිනුවේ. යම් ස්ත්‍රියක් ස්පෂ්ට කරයි නම් ඇය ඔබට ප්‍රිය නොවන වග?
එවිට ශිෂ්ට බව